හිතන්න ඔබේ නිවසට කවුරු හරි රුපියල් 1000ක විතර වටිනාකමක් තියෙන ගල් කෑල්ලකින් දිගටම පහර දෙනවා කියලා. හැබැයි ඒ ගල් කෑල්ල බිම දාන්න ඔයා ලක්ෂ 10ක් විතර වටිනා මැෂින් එකක් පාවිච්චි කරනවා. එකපාරක් නෙමෙයි. දවසකට කීප සැරයක්ම ඔයා මේ දේ කරනවා. මේ වැඩේ දිගටම කරගෙන ගියොත් ඔයාට මොකද වෙන්නේ? අන්තිමේදී ඒ ගල් ගහපු කෙනාට වඩා ඒක වළක්වන්න ගිය ඔයා සම්පූර්ණයෙන් බංකොලොත් වෙනවා. එහෙමනේ. අද වෙනකොට ලෝකයේ බලවත්ම හමුදාව වන ඇමරිකානු නාවික හමුදාවට රතු මුහුදේදී මුහුණ දෙන්න වෙලා තියෙන්නේ අන්න ඒ වගේ අමුතු ප්‍රශ්නයකට. යෙමනේ ඉන්න හූති කැරලිකරුවන් ඩොලර් 2-3000ක් වටිනා ලාභ ඩ්‍රෝන යවද්දී ඇමරිකාව ඒව බිම දාන්නේ ඩොලර් මිලියන ගණන් වටිනා දැවැන්ත මිසයිල් වලින්. මේක හරියට මදුරුවෙක් මරන්න කාලතුවක්කුවක් පාවිච්චි කරනවා වගේ වැඩක්. ඇයි ඇමරිකාව මේ වගේ මෝඩ වැඩක් කරන්නේ? මේක පිටිපස්සේ තියෙන යුද රහස මොකද්ද? මේකෙන් ඇමරිකානු ආර්ථිකයට වෙන බලපෑම කොච්චරද? අද අපි කතා කරන්නේ ලෝකේ යුද ඉතිහාසය සම්පූර්ණයෙන් කනපිට හරවන රතු මුහුදේ ඩ්‍රෝන යුද්ධය ගැන. මේ වගේ තොරතුරු නිතර දැනගන්න අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. මුලින්ම අපි බලමු මේ ප්‍රශ්නය පටන් ගන්නේ කොහොමද කියලා. රතු මුහුද කියලා කියන්නේ ලෝක වෙළඳාමෙන් 12% සහ කන්ටේනර් ප්‍රවාහනයෙන් 30% විතර සිදුවෙන අවුරුද්දකට ඩොලර් ට්‍රිලියනයකට වඩා වටිනා භාණ්ඩ හුවමාරු වෙන ඉතාමත් වැදගත් මුහුදු මාර්ගයක්. ආසියාව සහ යුරෝපයේ යා කරන කෙටිම මාර්ගය වැටලා තියෙන්නේ මේ හරහා. හැබැයි ඊශ්‍රායල පලස්තීන යුද්ධය ආරම්භ වීමත් එක්ක යෙමනේ ඉන්න හූති කැරලිකරුවන් තීරණය කරනවා මේ රතු මුහුදේ යන වෙළඳ නැව් වලට පහර දෙන්න. මේ නිසා ලෝකයේ ලොකුම නැව් සමාගම් මේ පාරෙන් යන්නේක නැවැත්තුවා. ඒ වෙනුවට ඔවුන් අප්‍රිකාව වටේ යන දිගු මාර්ගයක් තෝරගත්තා. මේකට උත්තරයක් විදිහට ඇමරිකාව ඔපරේෂන් ප්‍රොස්පෙරිටි ගාඩියන් නමින් දැවැන්ත නාවික මෙහෙයුමක් ආරම්භ කළා. ඒ තමයි ඇමරිකානු යුද නැව් යවලා මේ වෙළඳ නැව් වලට ආරක්ෂාව දෙන එක. හැබැයි ඇමරිකාව හීනකින්වත් හිතුවේ නෑ මේ මෙහෙයුම ඔවුන්ගේ ආර්ථිකයට මේ තරම් ලොකු පහරක් වෙයි කියලා. මෙතනදී තමයි මේ කතාවේ වැදගත්ම කොටස පටන් ගන්න. පොලිටිකෝ සහ රෙස්පොන්සිබල් ස්ටේට් ක්‍රාෆ්ට් වගේ ප්‍රධාන ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන විදිහට මේ යුද්ධය ගුවන් තලයේ කරන යුද්ධයක් නෙමෙයි. මේක මූල්‍ය වාර්තා ඇතුලේ කරන යුද්ධයක්. හූති කැරලිකරුවන් ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ ඉරානයේ නිෂ්පාදිත කමිකසේ හෙවත් දිවි නසා ගන්නා ඩ්‍රෝන යාන. ෂාහිඩ් 136 කියන්නේ ඒ වගේ එකක්. මේ ඩ්‍රෝන් එකක සාමාන්‍ය මිල ඩොලර් 2000-20000 අතර වෙනවා. හැබැයි ඇමරිකානු යුද නැවකින් මේ ඩ්‍රෝන් එකක් බිම දාන්න පාවිච්චි කරන්නේ අතිශය දියුණු මිසයිල. Center for Strategic and International Studies වාර්තාවලට අනුව ඇමරිකාව පාවිච්චි කරන SM-2 මිසයිලයක මිල ඩොලර් මිලියන 2.1ක් විතර වෙනවා. සමහරක් වෙලාවට මීට වඩා දියුණු SM-6 කියන මිසයිල පාවිච්චි කරනවා. ඒ වගේ එකක මිල ඩොලර් මිලියන 4.3ක්. ලංකාවේ මුදල් වලට හැරෙව්වොත් රුපියල් කෝටි 120කට වඩා වැඩි. හිතලා බලන්න ඩොලර් 2000ක ලාභ ඩ්‍රෝන් එකක් බිම දාන්න ඩොලර් මිලියන 2ක මිසයිලයක් යවනවා කියලා කියන්නේ 100 අනුපාතයක්. ඇමරිකාවේ ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන් පවා මේ වියදම ගැන ඉන්නේ දැඩි කලකිරීමෙන්. මේක අහනකොට ඔබට අනිවාර්යෙන් හිතෙන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. ඇයි ඇමරිකාවට බැරි ලාභ මැෂින් තුවක්කු හරි ලාභ වෙන ක්‍රමයක් හරි යවලා මේ ඩ්‍රෝන බිම දාන්න කියලා? මේකට පැහැදිලි ඒ වගේම තර්කානුකූල හේතු කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ඇමරිකානු නාවික හමුදාවේ බෲක් ක්ලාස් කියන යුද නැවක් ඩොලර් බිලියන 1.5-2 අතර වෙනවා. ඒ වගේම ඒ නැවේ ඉන්න ඇමරිකානු නාවික බටයින්ගේ ජීවිතවල වටිනාකම මිල කරන්න බෑ. මේ එක ඩ්‍රෝන් එකක් හරි ඇවිල්ලා නැවකට වැදුනොත් එහෙම නැත්නම් ඩොලර් බිලියන ගණනක් වටිනා බඩු අරන් යන වෙළඳ නැවක වැදුනොත් වෙන පාඩුව සහ සිදුවන ජාත්‍යන්තර ලැජ්ජාව අර මිසයිලේ පාඩුවට වඩා 1000කින් විතර වැඩි. යුද නැව්වල අන්තිම ආරක්ෂක වලල්ල විදිහට CIWS කියන මැෂින් තුවක්කු පද්ධතිය තියෙනවා. මේකෙන් තප්පරයට උණ්ඩ 10 ගණනක් විදින්න පුළුවන්. හැබැයි ප්‍රශ්නකට තියෙන්නේ මේකෙන් ඩ්‍රෝන් එකට වෙඩි තියන්න නම් ඒ ඩ්‍රෝන් එක නැවට ඉතාම ආසන්නයට එන්න ඕනේ. සතපුමක් විතර ළඟට එන්න ඕනේ. ඒ කියන්නේ නැවට තියෙන අවදානම ගොඩක් වැඩි. ඒ නිසා කිසිම නැව් කපිතාන්වරයෙක් ඒ අවදානම ගන්න කැමති නැහැ. ඩ්‍රෝන් එක සතපුම් ගානක් ඈතින් තියෙනකොට ඩොලර් මිලියන 2ක් ගියත් කමක් නැහැ කියලා මිසයිල් යවලා ඒක විනාශ කරලා දාන්නේ අන්න ඒ කාරණේ නිසා. හූති කැරලිකරුවන් මේ සෙල්ලම් කරන්නේ ඊටාම දක්ෂ වෝෆ් ඇට්‍රික්ෂන් එකක් එක්ක. ඒ කියන්නේ සතුරාගේ සම්පත් ටිකෙන් ටික විනාශ කරලා ආර්ථිකය වට්ටන යුද උපක්‍රමයක්.
ඇමරිකාවේ ආරක්ෂක අයවැය ඩොලර් බිලියන 800කට වඩා වැඩි වුණත් මේ වගේ අධිතාක්ෂණික මිසයිල් තොග ගණන් ගබඩා කරලා නැහැ. ඒ වගේම මේ යුද නැවක කුටීර තියෙන්නේ 90ත් 96ත් අතර ප්‍රමාණයක්. මේ කුටීරවල මිසයිල් ඉවරුණාට පස්සේ මුහුද මැදදී ඒව අලුතෙන් පුරවන්න බෑ. ඒක හරියට වීඩියෝ ගේම් එකක මැගසින් එක රීලෝඩ් කරනවා වගේ ලේසි වැඩක් නෙමෙයි. නැවේ මිසයිල් ඉවරුනොත් ඒ නැවට අනිවාර්යයෙන්ම ළඟ තියෙන රටක වරායකට යන්නම වෙනවා. එතකොට අර වෙළඳ නැව්වලට ආරක්ෂාව දෙන්න වෙන කවුරුත් ඉතිරි වෙන්නේ නැහැ. හූති කැරලිකරුවන්ගේ ප්‍රධාන අරමුණත් මේකමයි. ඇමරිකාවේ මිසයිල් ඉක්මනින් ඉවර කරවලා ඔවුන්ව ළඟම වරායකට යවන එක. මිසයිල් වලට යන වියදමට අමතරව ඇමරිකාවට මේ වෙද්දී තවත් විශාල පාඩුවක් වෙලා තියෙනවා. මෑතකදී NPR ප්‍රවෘත්ති සේවයේ වාර්තා කරපු විදිහට හූති කැරලිකරුවන් විසින් ඇමරිකාවට අයත් අතිශය නවීන MQ-9 ඩ්‍රෝන යාන 7ක් සති 6ක් ඇතුළත බිම දාලා තියෙනවා. මේ ඩ්‍රෝන එකක මිල ඇමරිකානු ඩොලර් මිලියන 30ක් විතර වෙනවා. ඒ කියන්නේ ඇමරිකාවට මේ වෙනකොට ඩොලර් මිලියන 210ක විතර පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. හරියට සපත්තුවක් දාන්නේ නැති කුඩා කැරලි කණ්ඩායමක් ලෝකේ සුපිරි බලවතාගේ තාක්ෂණයට එල්ල කරපු ලොකුම අතුල් පහරක් විදියට මේක හඳුන්වන්න පුළුවන්. මේ රතු මුහුද යුද්ධයෙන් මුළු ලෝකයටම තේරුණු එක දෙයක් තියෙනවා. ඒ තමයි අනාගත යුද්ධවලදී දිනන්නේ ලොකුම මිල අධිකම ආයුධ තියෙන රට නෙමෙයි කියන එක. මිලියන ගණන් වටිනා තාක්ෂණය ඊටාම සරල ලාභ තාක්ෂණයකින් පරාජය කරන්න පුළුවන් කියලා අද ඔප්පු වෙලා ඉවරයි. මේකට විසඳුමක් විදිහට ඇමරිකාව දැන් ලේසර් ආයුධ සහ මයික්‍රෝවේව් ආයුධ නැව්වලට සවි කරන්න පරීක්ෂණ කරගෙන යනවා. මේ ලේසර් ආයුධයකින් වෙඩි තියන්න යන වියදම ඩොලර් කිහිපයක් විතරයි. හැබැයි මේ තාක්ෂණය සම්පූර්ණයෙන්ම යුද පිටියට එන්න තව සෑහෙන කාලයක් යනවා කියලායි කියන්නේ. එතකන් මේ ඩොලර් බිලියන ගණන් මුහුදට දිය වෙලා යන එක ඇමරිකාවටවත් නවත්තන්න බැරි වෙයි. ලෝකේ බලවතාව වෙන ඇමරිකාවට යෙමනයේ කුඩා කැරලිකාර කණ්ඩායමක් දීලා තියෙන මේ ගේම් එක ගැන ඔබට මොකද හිතෙන්නේ? ලාභ ඩ්‍රෝන් වලින් ලෝකයේ යුද්ධ රටාව අනාගතයේදී වෙනස් වෙයිද? මේ ගැන ඔබට හිතන දේත් පහලින් කමෙන්ට් එකක් හැටියට දාන්න. මේ වගේ තොරතුරු නිතර දැනගන්න අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.